අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ CapCut එකනේ InShot එකනේ කොහොමද වීඩියෝ එඩිට් කරන්නේ කියලා. මුලින්ම ෆෝන් එකේ CapCut app එක තියෙන තැන බලලා ඒක ඕපන් කරගෙන ඊට පස්සේ new project කියන එක දීලා එතනින් අපිට එඩිට් කරන්න ඕන වීඩියෝ එක තෝරලා ඊට පස්සේ තව වීඩියෝ එකක් ඇඩ් කරන්න ඕන නම් එතන ඔය අන්තිමට තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා තව වීඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ඒ වීඩියෝ එකත් ඇඩ් කරලා තව වීඩියෝ එකක් ඇඩ් කරන්න ඕන නම් එතන අර ප්ලස් මාර්ක් එක ක්ලික් කරන්න පුළුවන්. අපිට වීඩියෝ එකේ දිග වැඩි නම් එතන වීඩියෝ එක අග තියෙන සුදු පාට වගේ ලකුණ ක්ලික් කරාම වීඩියෝ එක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එකේ ඇනිමේෂන් දානවා නම් අතන ඔය ඇනිමේෂන් කියන එක ක්ලික් කරලා අපිට එතෙන්ට වීඩියෝ එකට ගැලපෙන ඇනිමේෂන් එක දාගන්න පුළුවන්. ඔයාලට මේක තව මොන හරි දැනගන්න තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න, මම රිප්ලයි කරන්නම් අනිවාර්යෙන්. මෙතනදී තව කරන්න තියෙන්නේ ඇනිමේෂන් එක දාගත්තට පස්සේ ඊළඟට අපි ඒක කරපු එක පොඩ්ඩක් බලලා ඇනිමේෂන් දාගත්තු ටික ඊට පස්සේ අපි කරන්න ඕන සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න. සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ එකක් හදාගන්න අපිට වෙලා යනවා පැය භාගයක්, විනාඩි 45ත් අතර කාලයක්. තමන්ගේ කැපවීම මත තමයි මේ වීඩියෝ එකේ අන්තිම රිසල්ට් එක එන්නේ. ඒ නිසා හැමෝම මහන්සි වෙලා කොහොම හරි හොඳට වීඩියෝ එක හදාගෙන හොඳ රීච් එකක් ගන්න බලන්න. මාත් මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක ඔයාලට දෙනවා. මගේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට මගේ දාන අලුත් වීඩියෝ හැම බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මේ text එහෙම දානවා නම් text අපුරු වලට animation කොහොමද දාගන්නේ කියලා. දැන් ටෙක්ස්ට් එකක් ටයිප් කරාට පස්සේ දැන් මෙතන මම ටයිප් කරනවා vlog 1 කියලා. ඊට පස්සේ එතෙන්ට ඇනිමේෂන් එකක් දාගන්න ඕනේ නම් ඔක ටයිප් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි පොඩ්ඩක් බෑක් වෙලා ඔන්න ඔතනින් එනවා ඇනිමේෂන්. ඊට පස්සේ එතනින් ඔයාලට කැමති ඇනිමේෂන් එකක්, වීඩියෝ එකට ගැලපෙන ඇනිමේෂන් එකක් ඔයාලට දාගන්න පුළුවන්. දැන් වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක කරන ෆෝන් එකෙම ගොඩක් දුරට වීඩියෝ එක එඩිට් කරන්න බලන්න. එතකොට වීඩියෝ එකේ ක්වොලිටි එක එහෙම ගොඩක් වැඩි කරගන්න පුළුවන්. නැත්නම් වෙන ෆෝන් එකකට වීඩියෝ එක ට්‍රාන්ස්ෆර් කරගත්තොත් WhatsApp එකෙන් දැම්මොත් ගොඩක්ම බහිනවා. එතකොට හදන කන්ටෙන්ට් එක වීඩියෝ එක එහෙම ගොඩක් පැහැදිලි වෙන්න පුළුවන්. ඒකේ හින්දා ඔයා හදන වීඩියෝ එක කරන ෆෝන් එකෙන්ම එඩිට් එක කරන්න බලන්න. එතකොට හොඳ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා මට පොඩි support එකක් දෙන්න. තව ඔයාලට ඉස්සරහට වැදගත් වෙන හොඳ වීඩියෝ මම මගේ channel එකෙන් ඔයාලට දෙන්න බලන්නම් උපරිමයෙන්ම. ඒ හින්දා මගේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් click කරලා මගේ අලුතෙන් එන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් ටයිප් කරගෙන ඔයාලට වීඩියෝ එකට ගැලපෙන විදිහට ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් ඔයාලා දාගන්න. ඒක ඔයාලා කරන වීඩියෝ එක මත වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයාලගේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මත ඔයාලා දාගන්න ටෙක්ස්ට් ඇනිමේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ගැලපෙන ඇනිමේෂන් එකක් දාලා හොඳ වීඩියෝ එකක් හදාගන්න බලන්න. මාත් මේ වීඩියෝ එක ගත්තේ Apple 14 Pro Max කියන ෆෝන් එකෙන්. ඒක හින්දා හොඳ ක්වොලිටි එකකට මට වීඩියෝ එක ගන්න පුළුවන් වුණා. ඔයාලටත් දැන් තියෙන Apple ෆෝන් එකක්ම වෙන්න ඕනේ. අතේ තියෙන ඕනම ෆෝන් එකක් කරන් ඔයාලට පුළුවන් විදියට ඔයාගේ පැත්තෙන් වෙන්න දක්ෂතා පැත්තක් තියෙන ඒ පැත්තෙන් මොකක් හරි වීඩියෝ එකක් කරන්න. එතකොට ඔයාලට පේජ් එක අප් කරගන්න පුළුවන්. තව හොඳ views ප්‍රමාණයක් ගන්නත් පුළුවන් ඔයාගේ පේජ් එක අප් කරගන්න. ඒ වගේම watch time එකත් ඔයාලට වැඩි කරගන්න පුළුවන්.
අපි බලමු අපි හදපු වීඩියෝ එක අන්තිම රිසල්ට් එක කොහොමද කියලා. මෙතන පළවෙනි ටෙක්ස් ඇනිමේෂන් එක අපි දාලා තියෙන එක තියෙනවා. ඊට පස්සේ Samsung A56 කියලා ඒකට දාපු ඇනිමේෂන් එකත් එක්ක වීඩියෝ එක ලස්සනට හැදිලා තියෙනවා. ඊට පස්සේ subscribe කියලා මත පැත්තෙන් ඇටිලා හොඳ ටෙක්ස් ඇනිමේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ට්‍රේල් එක තියෙනවා විනාඩි 1කමාරක් විතර. ඒකින්ද මම මේක පොඩ්ඩක් ස්කිප් කරනවා. අන්තිමට ඔයා හදාගත්තු වීඩියෝ එක ෆෝන් එකට සේව් කරගන්නේ ඔතන එක්ස්පෝර්ට් කියලා උඩ තියෙනවා නිල් පාටින් මේ එක. ඒක ක්ලික් කරගෙන මේක වීඩියෝ එක ක්‍රියේට් වෙනකන් ඉන්නවා ටික වෙලාවක් ෆෝන් එක ඕෆ් නොකර. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ගැලරි එකට ගිහින් සේව් වෙච්ච වීඩියෝ එක බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අලුත් වීඩියෝ එකක් ආවොත් බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ කොහොමද InShot කියන app එකෙන් වීඩියෝ එකක් edit කරගන්න කියලා. මුලින්ම කියන්න ඕන ඔයාලට InShot කියන app එක ෆෝන් එකේ නැත්නම් Play Store එකට ගිහින් ඒක download කරගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ ඉස්සෙල්ලා new කියලා එකක් තිබ්බ. එතෙන්ට ගිහින් new කියන එක දීලා වීඩියෝ කියන එකට යන්න. ඊට පස්සේ අදාළ වීඩියෝ ඔයාට එඩිට් කරන්න ඕන වීඩියෝ 2-3ක් තෝරලා ඊට පස්සේ වීඩියෝ දෙක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔය මේ වීඩියෝ වල සවුන්ඩ් අයින් කරගන්න ඕන නම් වොලියුම් කියන එකට ගිහිල්ලා ඒකේ මියුසික් කියනට යන්න. ඊට පස්සේ අදාළ වීඩියෝ එක තෝරලා ඒකේ සද්දේ වීඩියෝ එකේ දැන් සද්දයක් තියෙන ඒක රිමූව් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ වීඩියෝ එකට සවුන්ඩ් ඇඩ් කරගන්නේ කියලා. මේ වෙලාව නම් මගේ ෆෝන් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් නෙට්වර්ක් කනෙක්ෂන් එක නැහැ. ඒකෙන් හින්දා සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න බෑ. අනිවාර්යෙන් ඔයාලා මේකට ඉන්ටර්නෙට් Wi-Fi හෝ ෆෝන් එකේ data on කරගෙන තියාගන්න ඕන. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට ටෙක්ස්ට් එකක් දාගන්නේ කියලා. ගිහිල්ලා ටෙක්ස් කියලා එකක් හම්බෙනවා. එතනින් අපි යන්න ඕන අන්තිමට මේක ටයිප් කරලා ඕන වීඩියෝ එක හදන එකට අනුව ටයිප් එකෙන් මොකක් හරි දෙයක් පිළිබඳ විස්තර කරන ඒ ෆෝන් එකක් ගැන හෝ මොකක් හරි ඒකේ බ්‍රෑන්ඩ් එක මොනවාද තියෙන ස්පෙસિෆිකේෂන් ඒ ෆෝන් එකට අදාළ දේවල් එහෙම දාලා ඔයාගේ අදාළ තොරතුරු ටික එතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක කලර්ස් වෙනස් කරගන්න ඕන. ඒක තෝරලා එතනින් ටයිප් කරන තැන එනවා කලර්ස් වුමක්. ඒක සිලෙක්ට් කරලා ඔයාට අදාළ වර්ණයක් ඒකෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු වීඩියෝ දෙකක් අතර ඇනිමේෂන් එකක් දාගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ දෙකක් ඉවර වෙන එකක් ඉවර වෙන තැන එකක් පටන් ගන්න තැන තියෙන පොඩි මාක් එකක්. ඒක සිලෙක්ට් කරලා ඔයාට මෙතනින් ගැලපෙන ඇනිමේෂන් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් වීඩියෝ එකටත් අන්න ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාට ගැලපෙන වීඩියෝ එක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙන් ඔඩියෝ එකක් කරගන්න කොහොමද කියලා අපි බලමු. මෙතන අය තියෙනවා canvas කියන එකට එහා පැත්තේ audio කියලා එකක්. ඒක ක්ලික් කරලා එතනින් එනවා mic කියලා එකක්. ඒක ක්ලික් කරාට පස්සේ audio කියලා එනවා record කියලා. එකෙන් දෙන්න ඕනේ allow microphone this කියලා. ඊට පස්සේ only time this කියලා ඒක දීලා ඔයාට මෙතන record කරගන්න පුළුවන්. මම නම් දැන් record කරගන්න යන්නේ. ඊට පස්සේ ඒක ඔයාට ඔයාගේ වීඩියෝ එකේ විස්තර වෙන්න මොනවද තියෙන්නේ කියලා කියන එක රෙකෝඩ් කරා නම් ඒ වීඩියෝ එකට හොඳ මේකෙන් ප්ලැට්ෆෝම් දෙකකින්ම බලද්දි ලේසිම එක විදියට මට නම් තේරෙන්නේ InShot කියන app එක. ඒකෙන් ටික වෙලාවක් යද්දි හදාගන්න පුළුවන්. හැබැයි හරියට වීඩියෝ එකක් හදනවා නම් දෙකේම කාලයත් එක්ක ගත්තොත් දෙකේම එක කාලයක් වගේ යනවා. වැඩියෙන්ම පොඩ්ඩක් තියෙන්නේ CapCut එකෙන් edit කරද්දි ඒක paid version එකක් විදිහට ගන්න පුළුවන්. මේ InShot කියන මේක
ෆ්‍රී තියෙනවා ගොඩක් දුරට ඒකෙත් සමහර ඔප්ෂන් තියෙන සල්ලි දීලා ගන්න ඕන එක හින්ද මටනම් හිතෙන්නේ මේ දෙකම හොඳ වීඩියෝ එඩිට් කරන කටයට හොඳ පලට්ෆෝම් දෙයක් කියලා ඊට පස වීඩියෝ එක සේව් කරගන්න උඩ එක්ස්පෝර්ට් එක දීලා ඉටවස්සේ එතකින් ඔයාලට ඕන රෙසලූෂන් එක දීලා 4K වුණත් දෙන්න පුළුවන් ඊටවස්සේ ඒක එක්ස්පෝර්ට් වනකම් විනාඩි දෙකක් ඉන්නවේ ඔයාට ඊටවස්ස ඒක කන්නටින් විඩියෝ කියලටන ඉටවස්ස ඒක ඔයාගේ ගැලරියට සේව්වෙනවා ඊට පස්සේ ඔයාට තව වෙනස්කම් කරන්න ඕන වෙනස්කම් කරලා වීඩියෝ එක හදාගන්න